ආයිබෝවන් ශ්‍රී ලාංකික කතාර අපි YouTube WhatsApp Facebook TikTok නරඹන මගේ ආදරණීය යාළුවනේ ඉතින් ඔන්න රංජි අය අදාව අලුත් තැනකට. ඉතින් මෙතන පෙන්නන්න තමයි මම අද ලෑස්ති වෙන්නේ. හරි. එන්නකෝ තමයි අතුලට අපි කියන්නේ මෙහෙම මේක තමයි ගගන ඔටෝ ඉලෙක්ට්‍රිකල්ස් කියන්නේ. ඉතින් ඔයාලගේ මම කියවනේ අපි ලෙඩ වුණාම අපි මාස් ස්පිතාලට යනවා රෝවල් වලට යනවා. ඉතින් ඒ වගේම තමයි අපේ වාහනයක් ලෙඩ වුණාම අපි අරන් එන්න ඕනේ. රෝවල තමයි ගරාජය. ඉතින් මෙන්න හොඳ ගරාජයක් තියෙනවා. ඒ ගැන කියන්නේ මම ඔයාලට ආවේ. රංජිතා දැවිලා ඉන්නවා ගගන ඔටෝ ඉලෙක්ට්‍රිකල්ස් එකට. අපි බලමු මෙතන මොකද්ද වෙන්නේ කියලා. හරි. ඉතින් මගේ ආදරණීය යාළුවනේ ඔන්න මම ඇවිල්ලා ඉන්නේ දැන් ගගන ඔටෝ ඉලෙක්ට්‍රිකල්ස් එකට. ඉතින් මෙතන මේ වාහනවල වැඩ ගොඩාක් කරනවා. ඉතින් අපි දන්නවා මොකද අපි දොස්තරගෙන් අහනවා මිසක් අපිට කියන්න බෑ මෙතන මොනවද කරන්න කියලා. ඉතින් මේකේ අධිපතිතුමා ඉන්නවා මගෙත් එක්ක. මේ තමයි ගගන. ගගන ගෝ මං හිතන්නේ මේ හැම කෙනෙක්ම දන්නවා නේද ගගන? කවුරුත් දන්නවා. ඉතින් අපි ගගනත් එක්ක පොඩ්ඩක් කතා කරමු. ගගන අපිට පොඩ්ඩක් කියන්නකෝ සාමාන්‍ය අපේ දැන් අර මම කිව්වා මුලින්ම මේ අපි අසනීපයක් වුණාම අපි රෝහලකට යනවා බේත් ගන්න. නමුත් අපේ වාහනයක් අසනීප වුණාම අපිට එන්න තියෙන රෝහල තමයි ගරාජය. ඉතින් ඒ වගේ තමයි මේ ගගන ඔටෝ ඉලෙක්ට්‍රිකල්ස් තියෙන මේක ඔටෝ ඉලෙක්ට්‍රිකල්ස් කියලා. නමුත් මම හිතන්නේ මෙතන හැමදේම වාහනික කරනවා. හැමදේම කරනවා. සාමාන්‍ය ගගනට කියන්න පුළුවන් ද අපේ අයට මෙතනින් කරගන්න පුළුවන් සේවාව මොකක්ද කියලා මේ වාහන. අපිට අපි මෙකැනික් පැත්ත ඔටෝ ඉලෙක්ට්‍රිකල් පැත්ත දෙකම කරනවා. ඕකේ. අපි මෙකැනික් පැත්ත සස්පෙන්ෂන් රිපෙයාර්, එන්ජින් රිපෙයාර්, ෆුල් ඕවරෝල් ඔක්කොම කරනවා. ඉලෙක්ට්‍රික් පැත්තේ ස්කෑන් කරනවා, බැටරි රිපෙයාර්, හයිබ්‍රිඩ් බැටරි රිපෙයාර් ඔක්කොම කරනවා. ඒක මේ හයිබ්‍රිඩ් වාහන ඔක්කොම කරනවා. ස්කෑනින් ඔක්කොම ඇසෙම්බල්. දැන් මගේ ආදරණීය යාළුවනේ මේක තමයි දන්න ඕනේ. මෙතන හැමදේම ඔබේ වාහනේ කරන්න ඕනේ එන්ජින් රිපෙයාර්, ඒට අමතරව එන්ජින් යට මේ රෝද රිපෙයාර් නේද? මේ හැම එකක්ම සස්පෙන්සර් එතකොට මේ බැටරි වල දැන් ගොඩක්ම දේ තමයි හයිබ්‍රිඩ් වාහන වල හැම එකකම රිපෙයාර්. හයිබ්‍රිඩ් වාහන වල හයිබ්‍රිඩ් බැටරි පවා මේගොල්ලන් රිපෙයාර් කරනවා. දැන් මගේ මීටර් රිපෙයාර් ඔක්කොම ඔක්කොම ඒ කියන්නේ දැන් මගේ වාහනේත් ඇත්තම කියනවා මගේ හයිබ්‍රිඩ් වාහනේත් පොඩි බැටරි ප්‍රොබ්ලම් එකක් ආවා මම මෙතනට ආවේ. ඉතින් බොහොම හරි ඉක්මනින් හොඳට වෙලාවට වැඩේ කරලා දුන්න ගගන. ඉතින් ඒ වගේම ගගනත් එක්ක හොඳ සේවකයෝ පිරිසකුත් මෙතන ඉන්නවා. ඔයාලට පේනවා. ඉතින් මේ අය කඩිසරම හොඳට වැඩේ කරනවා. ඉතින් ඔයාලගේ වාහනේ අපිට මේ පැත්තෙන් එන්න පුළුවන් ඉස්සරහට පොඩ්ඩක් මේ පැත්ත තලන්න අර පැත්ත තාවි කර්මිය කරනවා. මේ එන්ජින් ඔක්කොම මේ පාලා තියෙන එන්ජින් රිපෙයාරින් ඔක්කොම කරනවා. ඉතින් වාහනයක් ඉතින් ඔයාලට අරන් ඉන්න පුළුවන් ගගන ඔටෝ ඉලෙක්ට්‍රිකල්ස් එකට. ඉතින් මේක කියන්න ඕන විශේෂම තමයි අපි වාහනයක් හදන්න ඉන්නේ විශ්වාසන්තකමට. විශ්වාසන්තකමට සහ ලාභ බලාපොරොත්තුවක් තියෙනවා. කියන්නේ සාධාරණ මිලකට සාධාරණ මුදලකට වැඩිය අපිව මරාගෙන කන්නේ නැති ඒ වගේ ගරාජ් තමයි ගොඩනෙක් වහන්නේ. ඉතින් එහෙම තැනක් තියෙනවා නම් මෙතන තමයි සුසුම තැන ගගන ඔටෝ ඉලෙක්ට්‍රිකල්ස්. ඉතින් මෙතනට එන තැන ඔයගලන්ට පොඩ්ඩක් කියනවා නම් මම හරි ලේසි. ඒ කියන්නේ මේ යක්කල හන්දියට නුවර පාරේ යක්කල හන්දියට ඇවිල්ලා යක්කල හන්දියෙන් මේ පාරට කියන්නේ මොකද්ද? කිරිඳිවැල පාර. මේ කිරිඳිවැල පාරේ කිලෝමීටර මම හිතන්නේ 6යි. හරියටම කිලෝමීටර 6ක් යනකොට නෙල්ලි ගහ මුල කියලා තියෙනවා පෙට්‍රල් සෙට් එකක්. මේ පෙට්‍රල් සෙට් එකේ ඉස්සරහා පිටම තමයි තියෙන්නේ මේ ගගන ඔටෝ ඉලෙක්ට්‍රිකල්ස් මේ ගරාජය. ඉතින් ඔයාලගේ වාහනේ ඔයාලගේ මොනම වාහනයක් වුණත් හයිබ්‍රිඩ් අලුත් වාහන වගේ පරණ වාහන ඕනම දෙයක එන්ජින් රිපෙයාර් එකක්, ඒ වගේම ඉලෙක්ට්‍රිෂියන් වැඩක්, ඒ වගේම සස්පෙන්සරේ මොනාරි තියෙන ලෙඩක් ඕනම දෙයක් විශ්වාසවන්ත කරගන්නවා නම් ඒ ගගන ඔටෝ ඉලෙක්ට්‍රිකල්ස්. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න,
ෂෙයා කරන්න අපි දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට බලන්න පුළුවන් බෙල් එකට ක්ලික් කරන්න